අයිබෝන් කියලා පිළිගන්නවා. වෙනද වගේම සඳේ බ්ලොග් YouTube channel එකට ඔයාලා. අදත් වෙන්නේ සුපිරි බ්ලොග් එකක්. අද වෙන්නේ මම යන දෙමළ පන්තියේ චමිල ටීචර් අපිට ට්‍රිප් එකක් හදලා තියෙනවා. ඒක මම හිතුවා මම විතරක් තනියෙන් යන්නේ නැතුව ඔයාලා හැමෝම එක්කයි යන්න. මම දැන් විතර පන්තිය ගාවට යන්න ඕනේ. ඔයා මම පන්තිය ගාවට ගියාම අනිවාර්යෙන්ම එකතු වෙන්න. දැන් යාළුවනේ මේ පාන්දරින් මාතරින් පිටත් කරගමන් ඉන්නේ. දැන් යාළුවනේ මේ මාතරින් ඉඳන් අපි කොළඹට හයිවේ එකේ යන ගමන් ඉන්නේ. බලන්නකෝ මේ වටපිටාවේ ලස්සන, හරිම ලස්සන වටපිටාවක් තමයි මෙතන ඔයාලට පේනවා. දැන් යාළුවනේ මේ අපි ඉන්නේ මාතරින් ඉඳන් කොළඹට හයිවේ එකේ යද්දි අපිට හම්බෙනවා සර්විස් ඒරියා කියලා තැනක්. අපි දැන් මේ ඉන්නේ සර්විස් ඒරියා එකේ. වීඩියෝ එකත් එක්කම ඉන්න ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා බලන්න. අපිට ඉතින් යාළුවනේ මාතරින් ඉඳන් කොළඹට යද්දි නිකන් යන්න බෑනේ. අපි ඉතින් නිකන් ගියේ නෑ. අපි බස් එකේ සින්දු දාගෙන හොඳටම නැටුවා. මං හිතුවා ඉතින් ඒකත් ඔයාලට පෙන්නන්න. අපේ බස් එකේ කට්ටිය නටපු විදිහේම. ඔයාලා වීඩියෝ එකත් එක්කම ඉන්න ඉස්සරහට වෙන්නේ මොකද්ද? දැන් අපි මේ ඉන්නේ වැල්ලවත්ත මයුරපති කාලියම්මන් කෝවිලේ. ඔයාලට පේනවා ඇති මේක එළියෙන් බැලුවාම ගොඩක් ලස්සනයි. ඇතුලේ වීඩියෝ කරන්න දුන්න. හැබැයි එතනින් අරන් දුන්න ෆොටෝ ටිකක් තියෙනවා. මං ඒ ෆොටෝ ටික ඔයාලට දාන්න. මෙන්න මෙතන තමයි යාළුවනේ අපි කෝවිලට ගිහිල්ලා ඇවිල්ලා කන්න නතර වුණේ. බලන්නකෝ ඒ වටපිටාවේ ලස්සන. උතන ඉස්සරහින් ඔයාලට පේන්නේ නෙළුම් පොකුණ රංගශාලාව. හායි රත්තරන් යාළුවනේ. ඒ ඔයාලා දැක්කේ මගේ යාළුවෝ කට්ටියන්ගේ පිස්සුම යාළුවා. එයාගේ නම තමයි තරිඳු. මාත් එක්ක ට්‍රිප් එක යද්දි එකට හිටපු යාළුවෝ තමයි චවිෂ්ක, තරිඳු, මනීෂ, උෂාන්, ඒ වගේම ඔයාලා දන්න තව යාළුවෙක් ඉන්නවා. දිනිල්. ඇයි ෆුඩ් චැලෙන්ජ් එකෙත් හිටියේ. මෙයාලත් එක්ක තමයි මම ට්‍රිප් එක එකටම ගියේ. දැන් ඔයාලට මේ පේන්නේ නෙළුම් පොකුණ රංගහල. ඒ අවට වටපිටාවත් හරිම ලස්සනයි. දැන් මේ යාළුවනේ අපි ඉන්නේ බැද්දගාන තෙත්බිම් උද්‍යානයට ඇතුල් වෙන තැන. මම ඔයාලට එතනත් පෙන්වුවනේ උද්‍යාන පිවිසුම කියලා තියෙන තැන. අපි දැන් මේ එතනින් ඉස්සරහට යන ගමන්. මේක ඇතුළ නම් යාළුවනේ හරිම ලස්සනයි. කියන්න වචන නැහැ. ඒ තරම් මෙතන හරිම ලස්සනයි. මෙතන තෙත්බිම් උද්‍යානයක්. එක එක වර්ගයේ ගස්, සමනැල්ලු, ඒ වගේම ලස්සන මල් වගේ දේවල් මෙතන අපිට බලා ගන්න පුළුවන් වුණා. යාළුවනේ ටීචර්ගේ අනුදැනුම මහා මඟ පෙන්වීම ඇතුව මේ කැලේට ඇතුළු වුණා. මෙතන යාළුවනේ ඇත්තටම රක්ෂිතයක්. ඔයාලට මේ වම් පැත්තෙන් පේන ඇති පොඩි ඇල මාර්ගයක් වගේ එකක් තියෙනවා. මේ වටපිටාව යාළුවනේ හරිම ලස්සනයි. මේ බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ විවිධ වර්ගයේ සමනලුන්, ශාක, මල්, ඒ වගේ දේවල් දැක ගන්න පුළුවන්. උත්තර ඔයාලට දැන් මේ ඉස්සරහින් පේනෝ නේද බෝඩ් එකක්. දැන් මම ඒක ඔයාලට පෙන්නන්න. ඔයාලට මෙන්න මේ පේන බෝඩ් එකෙන් යාළුවනේ කියන්නේ මෙතන උභයජීවීන් වගේ සත්තු ඉන්නවා කියලා.
දැන් නම් යාළුවනේ මේ වෙද්දි අපිට පොඩි වැහිබර කාලගුණයක් ඇවිල්ලා තියෙන්නේ. අපි ඉතින් ටක් ගාලා යනවා. ඔයාලට පේනවා ඇති අහස නම් දැන් ගොඩක් අඳුර වෙලා තමයි තියෙන්නේ. ඇත්තටම මෙතන හරිම ලස්සන වටපිටාවක් තමයි මෙතන ඔයාලට දැක ගන්න පුළුවන්. ඔය ඉන්නේ මගේ යාළුවා ශාලුක. ඔයාලට පේනවා ඇති මේ පාරත් ලස්සනට දෙපැත්තෙන් ගල් තියලා ලස්සනට හදලා තියෙනවා. ඔයාලට පේනවා ඇති දැන් අහස අඳුරු කරගෙන තමයි ඉන්නේ. අපි ඉස්සරහටම ගියා. වීඩියෝ එකත් එක්කම ඉන්න ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා බලන්න. හරි යාළුවනේ දැන් මේ මගේ යාළුව ශාලුක මම ඔයාලට කලින් පෙන්නු ඉස්සරහා හිටියා. එයා පොඩි අත්‍යවශ්‍යතාවයක් ඉටු කරගන්න පොඩ්ඩක් කරහෙට මෙහෙට යන්න හදද්දී දැකපු දෙයකින් අපේ යාළුව හැමෝම අයියෙන් hina වෙන්න පටන් ගත්තා. ඒ වීඩියෝ එක මම හිතලා නෙමෙයි ගත්තේ මම ඔයාලට වටපිටාවයි මගේ යාළුවෝ ටික පෙන්වන්නයි තමයි ගත්තේ. හැබැයි යාළුවනේ එතන ඔයාලටත් මාර්ම වීඩියෝ එකක් වෙන්න ඇති කියලා මං හිතනවා. අපිට නම් hina ගිහින් පණ ගියා යාළුවෝ. වීඩියෝ එක තව ඉස්සරහට තියෙනවා. මං ආවේ මං ඉගෙන ගත්ත මගේ සියත අධ්‍යාපනික ආයතනය ගැන ඔයාලට පොඩි විස්තරයක් කියලා යන්න. මෙම යාළුවනේ සියත ප්‍රාථමික අංශයේ ඉඳන් ද්විතීයික අංශය කියන්නේ සාමාන්‍ය පෙළ දක්වාම හැම විෂයකටම වගේ පන්ති තියෙනවා. මම මගේ කියන්නේ ප්‍රාථමික අංශයේ ඉඳන් පටන් ගන්නම්. ප්‍රාථමික අංශයේ මම යාළුවනේ ශිෂ්‍යත්ව පන්ති විදියට ගියේ එක පන්තියයි. මට වෙන කවුරුවත් කියන්නේ හරි ගියේ නෑ. මට හරි ගියපු එකම ගුරුතුමා ඉන්නේ සියත ආයතනේ. මං ඒ පන්ති විතරයි ගියේ. මම ශිෂ්‍යත්ව සමත් උනේ ඒ ගුරුතුමාගේ පන්තිට ගිහින්. ඔයාලා බලනවා ඇති කවුද ගුරුතුමා කියලා. මගේ ආදරණීය ගුරුතුමා සජිත් පටබැඳිගේ ගුරුතුමාගේ තමයි මම පන්ති ගියේ. එතකොට යාළුවනේ ඒ ප්‍රාථමික අංශයෙන් පස්සේ දැන් අපි කියන්නේ ශිෂ්‍යත්ව ලිව්වට පස්සේ ද්විතීයික අංශය කියන්නේ 6 වසරට ආවහම ගණිතය, සිංහල, දෙමළ, ඉංග්‍රීසි, චිත්‍ර, සංගීතය, ඉතිහාසය ඒ වගේ විෂයන් වලට අදාළ ඉතාමත් හොඳ ගුරුවරු කියන්නේ හොඳ ප්‍රතිඵල ලබාගත්ත සිසුන් ඉන්න හොඳ ගුරු මඩුල්ලක් තියෙන පන්තියක් විදියට සියත ආයතනය හඳුන්වන්න පුළුවන් යාළුවනේ. මම මේ ගුරුවරුන්ගේ contact number පල්ලෙහින් දාලා තියන්න. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඒවා අරගෙන සම්බන්ධ වෙන්න පුළුවන්. මම නම් වශයෙන් සඳහන් කරොත් යාළුවනේ දෙමළ උගන්වන්න ඉන්නේ මගේ ආදරණීය ගුරුතුමිය චමිලා පල්ලිය ගුරුතුමිය. ඒ වගේම යාළුවනේ සිංහල අපිට උගන්වන්න ඉන්නේ දසුන් සර්. සිංහල ගත්තොත් යාළුවෝ සිංහල විතරක් නෙමෙයි. අපිට ජීවිතයක් කියලා දෙන සර් කෙනෙක් තමයි දසුන් සර් කියන්නේ. ඒ වගේම යාළුවනේ ගණන් උගන්වන්න ඉන්නේ ආදරණීය ගුරුතුමා දර්ශන සර්. ඒ වගේම යාළුවනේ ඉංග්‍රීසි උගන්වන්නත් ඉන්නේ ඉතා දක්ෂ ගුරුතුමියෙක්. එම ගුරුතුමියගේ නම තමයි චම්පා පල්ලිය ගුරු. ඒ වගේම යාළුවනේ චිත්‍ර ගත්තොත් චිත්‍ර උගන්වන්න ඉන්නේ මගේ ආදරණීය ගුරුතුමා සුරංග සර්. ඒ වගේම යාළුවනේ විද්‍යාව උගන්වන්න ඉන්නේ මගේ ආදරණීය ගුරුතුමා දුෂාන් සර්.
ඒ වගේම යාළුවනේ ව්‍යාපාර හා ගිණුම් කරන්නේ. ඒක තියෙන්නේ නම් අපිට 10 වසරේදී. ව්‍යාපාර හා ගිණුම් කරන්නේ උගන්වන්න ඉන්නේ යාළුවනේ පාලින්ද සර්. ඒ වගේම යාළුවනේ ඉතිහාසය උගන්වන්න ඉන්නේ යාළුවනේ හේවගේ සර්. ඒ වගේම සංගීතය ගත්තොත් මගේ ආදරණීය ගුරුතුමිය සදීරා ටීචර්. ඒ වගේම යාළුවනේ ICT උගන්වන්න ඉන්නේ ආදරණීය ගුරුතුමිය ලල්ලිකා ටීචර්. තව දෙයක් ඔයාලට විශේෂ දෙයක් කියන්න ඕනේ. අපි මේ ට්‍රිප් එක යන්නේ දෙමළ පන්තියෙන්. ඔයාලා දෙමළ පන්තියන ඔයාලට විශේෂ කාරණාවක් තියෙනවා කියන්න. දෙමළ පන්තියන හැමෝටම හැම අවුරුද්දකම ඔයාලට කියන්නේ නොමිලේ චාරිකාවක් යන්න පුළුවන්. අපි මේ කියපු චාරිකාවත් කිසිම ළමයෙක්ගෙන් අය කිරීමකින් තොරව තමයි අපි එක්කන් ගියේ. දෙමළ පන්තියන හැම ළමයටම ඒ වරප්‍රසාදය හැම අවුරුද්දකම තියෙනවා යාළුවනේ. මං හිතන්නේ ඔයාලට මේ සියත අධ්‍යාපනික ආයතනය ගැන ලොකු වැටහීමක් එන්නේ නැති. මේ ඔයාලට පේන්නේ සියත අධ්‍යාපන ආයතනයේ උගන්වන ගුරු මඩුල්ල. මේ තමයි යාළුවනේ අපේ පන්තිය. මේ යාළුවනේ අපේ ටීචර් පන්තිය කරන ගමන් ඉන්න වෙලාවක ගත්ත වීඩියෝ එකක් තමයි. මේ ඉන්නේ ඒ පන්තියේ ඉන්න ළමයි ටික. එහෙනම් යාළුවනේ දැන් ඔයාලටයි වීඩියෝ එක බලන්න පුළුවන්. දැන් මේ අපි ඉන්නේ දෙව්රම් වෙහෙරේ. මේ එතන ඇතුල් වෙන තැන. මේ යාළුවනේ අපි එතනට යද්දිම දැකපු ලස්සන බුදු පිළිම වහන්සේ නමක්. ඔයාලත් බලන්නකෝ. මේ යාළුවනේ දෙව්රම් වෙහෙරේ අවට වටපිටාව. ඔයාලම මේක කොහොමද කියලා මේ පන්සල් ලස්සනයිද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන් යාළුවනේ. දැන් මේ ඔයාලට පේන්නේ යාළුවනේ දෙව්දම් වෙහෙර තියෙන අපාය. මං ඔයාලව එතනත් දැන් රවුමක් එක්ක යන්න තමයි හදන්නේ.
අපි යාළුවනේ දෙවුරම් වෙහෙරෙන් එළියට ඇවිල්ලා එතන තිබ්බ කඩවලින් මම නම් මාලයක් ගත්ත යාළුවනේ. මම හිතුවා ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. හරි යාළුවනේ අපි දැන් ඔක්කොටම ගිහිල්ලා දැන් මේ ගෙදර එන්න පිටත් වෙන්න තමයි හදන්නේ. දැන් යාළුවනේ අපි සින්දු දාගෙන නටන්න පටන් හරි යාළුවනේ දැන් අපි කොළඹ ඉඳන් ආයිත් අපේ ගමට ආවා. දැන් ඉතින් මේ ඔයාලට පේන්නේ ළමයි ගන්න අම්මලා පොකුරු පිටින් ඉන්න විදිය. එහෙනම් යාළුවනේ අදට මේ vlog එකත් ඉවරයි. ආයිත් දවසකින් මේ වගේ සුපිරි vlog එකකින් හම්බ වෙමු.